ආයිබෝවන්. ඉතින් ඔන්න වෙනදා වගේ ප්‍රශ්න 10ට උත්තරත් අරගෙන අපි ආවා. ඔයත් හොඳ ළමෙක් වගේ නේද? මම හැමදාම කියනවා ප්‍රශ්න 10ටම ලියාගෙන ඉන්න නැතිනේ. බලමු. කළු ලෑල්ලේ දිග මීටර 8යි. වැඩමේසේ දිග එයින් භාගයයි 8කින් භාගයයි. හරිද? ළමා මේසේ දිග වැඩමේසෙනුත් භාගයයි. දැන් 8න් භාගයක් කියන්නේ 8 දෙකකට බෙදුවාමනේ. හරිද? මේකේ දිග එයින් භාගයයි කියන්නේ 8 දෙකට බෙදුවාම 4යි. ළමා මේසය එනුත් භාගයයි. 4ත් දෙකට බෙදන්න ඕන. භාගයක් ගන්න නම් දෙකකට බෙදන්න ඕනනේ. 2යි. නේද? හරි. එතකොට උත්තරේ මොකද්ද වෙන්නේ? මීටර 2යි. පෙට්ටියක අඹ ගෙඩි 44ක් ඇත. එයින් කාලක් අලෙවි කළ පසු. හරිද? එයින් කාලක් කියන්නේ 4ට බෙදලා එක කොටසක් අලෙවි කළ පසු ඉතිරි අඹ ගෙඩි ගණනේ දෙගුණය. මේකෙන් 4න් එකක් 4කට බෙදමු. දැන් 4කට බෙදන්න ලේසි නේද? මේ 4ට බෙදනකොට 4 ඒවා කීයද? මෙතනත් 4 ඒවා එකයි, මෙතනත් 4 ඒවා එකයි. 4ට බෙදනවා කියන්නේ කීයද? 11යි. අලෙවි කළා කියන්නේ කොච්චරක්ද? අයින් කරනවානේ 44න් 4කට බෙදුවාම එන්නේ 11නේ. ඒ 11 අයින් කරනවායි 4න් එකක් කාලක් නේ අයින් කරන්නේ. 3යි 33යි තියෙන්නේ. ඉතිරි අඹ ගන්න නේද? ඉතිරි අඹ ගන්නනේ දෙගුණය. 33 දෙගුණය 33 ඒවා දෙකක්. 3 දෙගුණේ 6යි. මේ 3 දෙගුණෙත් 6යි. මේ ඉන්නේ උත්තරේ. 86ට 4ක් එකතු කර දෙකෙන් බෙදූ විට ලැබෙන අගය 50ට වඩා කොච්චරකින් අඩුයිද? මේක බෙදලා හදන්නත් පුළුවන්, බුද්ධිය පාවිච්චි කරලා හදන්නත් පුළුවන්. හරිද? 84ට 6ක් එකතු කරාම 86ට 4ක් එකතු කරාම 90යිනේ. ඔය කියන්නේ හරිද? මේ කතාවෙම කියන්නේ කීයක්ද? 90 කියලානේ. 90 දෙකෙන් බෙදූ විට නේද? දැන් 100 දෙකෙන් බෙදුවාම 50යි. නේද? 100 දෙකෙන් බෙදුවාම 50යි. දැන් 90 ඉඳලා 100ට තියෙන්නේ 10යිනේ. නේද? 10යිනේ වෙනස තියෙන්නේ. ඒ 10ට දෙකේ ගොඩවල් කීයක්ද තියෙන්නේ? 5යි. නේද? 50 කියන්නේ 100 දෙකට බෙදුවාම එන උත්තරේ. 90 දෙකට බෙදුවාම එන උත්තරේ 100 දෙකට බෙදුවාම එන උත්තරේට වඩා කොච්චර වෙනස්ද බලන්න. 90 ඉඳලා 100ට වෙනස 10යිනේ. 90 ඉඳලා 100ට තියෙන්නේ 10යි. නේද? ඒ 10ට දෙකේ ගොඩවල් තියෙන්නේ කීයද? 5යි. 100 දෙකට බෙදුවාම 50යි නම් මෙතන තියෙන්නේ දෙකේ ගොඩවල් 5ක් අඩු වෙන්නම්. නේද? දෙකේ ගොඩවල් කීයක් අඩු? නැත්තම් පුළුවන් චූටි වාට 92න් බෙදලා එන්නේ 45යිනේ. නේද? 45යිනේ. ඉතින් 45න් නේද මේ 50න් 45 අඩු කරාමත් උත්තරේ එනවා. පාට නොකල කොටු සංඛ්‍යාව භාගයක් ලෙස 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි යටින් හරය විදියට සියලුම ප්‍රමාණය ලියනවා. පාට කළ නෙමෙයි අහන්නේ, පාට නොකළ. ගොඩක් වෙලාවට අපි වරද්ද ගන්නවා භාගෙට කියවලා. පාට නොකළ කොටු 7ක් තියෙනවා. ඒක තමයි ඉරෙන් උඩ ලියන්නේ. ලියවෙන්නේ නැහැ නේද? 10න් 7යි. 10න් 7යි. 50ට පෙර සංඛ්‍යාවේ 50ට පසු සංඛ්‍යාවත් එකතු කර ඒකෙන් 50ක් අඩු කරනවා. අපි ලියලම කරමු. 50ට පෙර 49යි. 50ට පසු 51යි. ඔය දෙක එකතු කරාම කීයක්ද එන්නේ? 100යි. 100න් 50ක් අඩු කරන්නලු. දැන් ඔන්න ඕකෙන් 50ක් අඩු කරන්නලු. 100න් 50ක් අඩු කරාම 50යි කියලා දන්නවනේ නේද? ගාන හදන්න දෙයක් නැහැනේ. ඔයා දන්නවද තව පොඩි දෙයක්? ඕනම සංඛ්‍යාවකට පස්සේ කෙනාවයි කලින් කෙනාවයි එකතු කරාම හැම වෙලේම එන්නේ ඒ සංඛ්‍යාවේ දෙගුණය.
පස්සේ කෙනාවයි කලින් කෙනාවයි එකතු කරාම එන්නේ යාගේ දෙගුණේ. නාරදගේ වයස අවුරුදු 6යි. නාරදගේ අයියා නාරදට වඩා අවුරුදු 2ක් වැඩිමල්. නාරදගේ අයියා 8යි. නාරදගේ අක්කා අයියාට වඩා 3ක් වැඩි. අයියා 8යි නම් 9යි 10යි 11යි. නාරදගේ අක්කා 11යි. තිදෙනාගේම වයස්වල එකතුව. දැන් පුළුවන් 6යි 8යි 11යි නේද? එකතු කරගෙන යනවා 8යි 6යි 14යි 1යි 15න් 5 දානවා එකක් යනවා 1යි 1යි 2යි 25යි අවුරුදු 25යි. ආමන්තගේ උපන්දිනේ එදී ඇත්තේ අවුරුද්දේ 6 වෙනි මාසයටය. මාසයට පසු මාසේ. දැන් අපෙන් අහන්නේ 6 වෙනි මාසයේද? ඔය කරන්නෙම මැනික පටලවන එක. 7 වෙනි මාසේනේ. ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි. ජූලි අහන්නේ නේද? 6 නෙමෙයි 7 අහන්නේ. ගොඩක් අය ජූනි දාලා ඇති. ඔමාලිට සහෝදරයෝ දෙදෙනෙක්ද? සහෝදරියෝ දෙදෙනෙක්ද සිටිති. මුළු ළමයින් ගණන කොපමණද? මුළු ළමයින් ගණන කොපමණද කියලා අහනවා. සහෝදරයෝ දෙන්නයි සහෝදරියෝ දෙන්නයි 4යි. ඇයි එතකොට ඔමාලි 5යි? පටලවන්නමයි හදන්නේ. පටල ගන්න එපා. අමල්ගේ සහ කමල්ගේ එකතුව 16යි. අමල්ට වඩා කමල් 4කින් වැඩි. හරිද? දැන් කියනවා අමල්ගේ වයස කීයද? දෙන්නගේ එකතුව දීලා එක්කෙනෙක් වැඩි කියලා හරි අඩුයි කියලා හරි කිව්වොත් අපිට හොයාගන්න ලේසි. ඇයි? අපි ඒ වෙනස අයින් කරලා දාන්න. 16න් එක්කෙනෙක් 4යිනේ වැඩි. 16න් මම ඒ වැඩි 4 අයින් කර ගන්නවා. දැන් කීයයිද? දෙන්නගේ වයස් සමානව තිබුණා නම් දෙන්නගේ වයස් සමානව තිබුණා නම් කීයද වෙන්නේ? 6යි 6යි නේද? 6යි 6යි වෙනවා. හරිද? එක්කෙනෙක් 4ක් වැඩිනේ. එතකොට වැඩි කෙනාට අර 6ට වැඩි 4 එකතු කර ගන්නවා. පැහැදිලි නෙවෙයිද? දෙන්නෙක්ගේ එකතුවක් දීලා එක්කෙනෙක් මෙච්චර වැඩි කිව්ව ගමන් වැඩි එක අයින් කරන්න. වැඩි එක අයින් කර ගමන් ඒ දෙන්නම සම වයසේනේ. ඇයි අරයාගේ වැඩි එක මම අයින් කරානේ. දැන් ඒ දෙන්නම සම වයසේ. දැන් ඔන්න සම වයසේ වයස හොයාගත්තයි. දෙන්නගේම වයස 12යි නම් ඕක දෙකට බෙදුවාම 6යි. හරිද? කමල්නේ වැඩිමල්. අපෙන් අහන්නේ අමල්ගේ වයස. වැඩිමල් කෙනාගේ වයස නෙමෙයි අහන්නේ. ආමේ සමාන නේද? පොඩි කෙනාගේ වයස අහන්නේ. වත්තක පොල් කඩා අවසන් කිරීමට සති 2ක් දවස් 3ක් ගත වේ. එම කාලය සති 3කට වඩා දවස් කීයක් අඩුයිද? සති 3 වෙන්න නම් ඒ අවසාන සතිය සම්පූර්ණ වෙන්න ඕනේ. සතියට දවස් 7යිනේ. දැන් මෙතන සති 2 හරි දවස් 3කුත් ගිහිල්ලා 7ක් වෙන්න ඕනනේ. 4 5 6 7 කියන දවස් 4 ආවනම් 3 වෙනි සතියත් හරි. දවස් 4ක් ඕන නේද? දවස් 4ක් ඕන. ඔන්න ඔය විදියට අද දවසේ ප්‍රශ්න ටිකත් අවසන් වෙනවා. ඉතින් පරිස්සමට ගිහින් එන්න chat එකට කීයක් හරිද කියලා දාන්න. ඊළඟ දවසේ එකක්වත් වරදින් නැති වෙන්නම ලියන්න උත්සාහ කරන්න. අයිබෝවන්